සුබ දවසක් වේවා. ශාන් ක්‍රියේෂන් YouTube channel එකට හැම දෙනාම අදත් ආදරයෙන් පිළිගන්නවා. වෙනදා වගේම ඔයාලට වැදගත් වන රැකියා අවස්ථාවක් සම්බන්ධයෙන් තොරතුරු කියන්නයි අදත් අපි සූදානම් වෙන්නේ. මෙම රැකියා අවස්ථාව ඔබට ලබා දෙන්නේ මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින්. ඒ වගේම අපි බලමු මෙම තනතුර මොකක්ද, මේ සඳහා අයදුම් කිරීමට අවශ්‍ය වන මූලික සුදුසුකම් මොනවද කියලා. කළමනාකරන සහකාරය. මේ තනතුර සඳහා අයදුම් කිරීමට නම් ඔබ සපුරලා තියෙන්නට ඕන සුදුසුකම් කිහිපයක්. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමර්ථ්‍ය සහිතව විෂයන් 6කින් එකවර ඔබ සමත් වී තිබිය යුතුයි. ඒ සුදුසුකම සමග අපොසු උසස් පෙළ විභාගයේ සියලුම විෂයන් සාමාන්‍ය පොදු පරීක්ෂණයට අමතරව එකවර සමත් වී තියෙන්නට ඕන. ඒත් එක්කම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා ප්‍රවීණතාවයක් සහ කුසලතාවයක් ඔබට තියෙන්නට ඕන. මොවුන් සඳහන් කරලා තියෙනවා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශිෂ්ට ලිඛිත හා කථන කුසලතාවයක් තියෙන්නට ඕන කියලා. ඒත් එක්කම Microsoft Office package, Word, Excel, PowerPoint වගේ දේවල්. ඒත් එක්කම පොදුවේ පිළිගන්නට පුළුවන් අනිකුත් අදාළ මුදුකාංග පිළිබඳ ප්‍රවීණතාවය ඔබට තියෙන්නට ඕන. මීට අමතරව මොවුන් පොදු කොන්දේසි කිහිපයක් සඳහන් කරලා තියෙනවා. මොවුන් කියන ආකාරයට මේ සඳහා අයදුම් කිරීමට නම් ඔබ අනිවාර්යෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි. වැටුප සම්බන්ධයෙන් සඳහනක් කරලා තියෙනවා 2019 මාර්තු මාස 15 වැනි දිනදී කළමනාකරණ සේවා චක්‍රලේඛාංක 1/2019 සහ අදාළ අනිකුත් කළමනාකරණ සේවා චක්‍රලේඛ අනුව වැටුප් ගෙවනු ලබන අතර එම අදාළ චක්‍රලේඛ අනුව දීමනාවන් වගේම ඊට අදාළ ප්‍රතිලාභ ඔබට හිමි වෙනවා. ඊළඟට අපි බලමු මේ සඳහා නිවැරදිව අයදුම්පත් යොමු කරන්නේ කොහොමද කියලා. දැනට රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් කළමනාකරණ සේවා චක්‍රලේඛාංක 1/2019 2.3.3 ඡේදයේ ආ කියන කොටසට අනුව අයදුම් කළ යුතු අතර රාජ්‍ය සේවයේ නොමැති අයදුම්කරුවන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නවා. රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් තමන්ගේ අයදුම්පත අදාළ ආයතනයේ ප්‍රධානියා මගින් තමයි මේ සඳහා යොමු කරන්නට ඕන. ඔබේ අයදුම්පත් යොමු කරන ආකාරය සඳහන් කරලා තියෙනවා. මොවුන් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතනවල අයදුම්කරුවන් සිය අයදුම්පත් ඒ ආයතනයේ ප්‍රධානියා මගින් යොමු කරන්නට ඕන. ඍජුව යොමු කරනු ලබන අයදුම්පත් පහත සඳහන් කරලා තියෙන ලිපිනයට නිවැරදිව යොමු කරන්න. අපේක්ෂකයන් දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය, ඒ කියන්නේ ඔබේ ඊමේල් ලිපිනය සමග සුදුසුකම් පළපුරුද්ද සහ අනිකුත් අදාළ තොරතුරු ඇතුළත් කරලා A4 ප්‍රමාණයේ කඩදාසියක සකස් කරන ලද තමන්ගේ අයදුම්පත 2025 ඔක්තෝබර් මාස 29 වන දින හෝ එදිනට පෙර මෙහි සඳහන් කරලා තියෙන ඊමේල් ලිපිනයට ලැබෙන පරිදි විද්‍යුත් තැපෑලෙන් එවන්නට ඕන. මොවුන්ගේ ලිපිනය දැන් ඔයාලට දිස් වෙනවා තිරේ. මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එකට තමයි ඔයාලා නිවැරදිව අයදුම් පත්‍රය යොමු කරන්නට ඕන. psportcity@gmail.com. මෙම තනතුර සම්බන්ධයෙන් වගේම එහෙමත් නැත්නම් මේ සඳහා නිවැරදිව අයදුම් කරන ආකාරය සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් තියෙනවා නම් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් පුළුවන්. ඒ වගේම මේ වගේ රැකියා අවස්ථා ඊට අමතරව අධ්‍යාපනික තොරතුරු වගේම අලුත් වෙන වැදගත් තොරතුරු ගැන දැනගන්න ශාන් ක්‍රියේෂන් YouTube channel එක subscribe කරන්න. සියලු දෙනාටම සුබ දවසක් වේවා.